රයිට් ගස් හරි ඉතින් මේ හැමෝම මේ පව ඇම්පලිෆයි ගැන තියෙන අයිඩියස් මේ කියන සවුන් පැත්තර ඇවිල්ලින් අඩුමාට අට පාස් නැති මේ මෝඩයෝ දෙන මේ ටෝක්ස් දැක්කහම අපිට හිනා යනවා ඉතින් සමාකාඩ ඇම්පලිෆයි එකක් ගැන ඇම්පලිෆයි එක කොහොමද පව එක කවුට් කරන්න එක තියෙන මොනවද ස්පෙක්ෂීට්ටක් හරියට බලන්න වීව තියෙනවා මේ ඇම්පලිෆයි එකක් බිල්ඩ වෙන්නේ මේ සාමාන්‍ය ප්‍රොෆෙෂනල් පැත්තට හරියට ඇම්ප හදනවා නම් මේක ඇතුලේ කම්පෝනන්ට්ස් ඒ තියෙන කම්පෝනන්ට්ස් ඒ විදියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට හිතුවට මේක නිකන් ඇම්පයක් වගේ පිටින් මෙහෙම පෙවුනට මේක ඇම්පයක් වෙන්නේ නැහැ. මම කියන්නේ මේක ඇම්ප එක නෙමෙයි. ඔයාලා මාකට් එකේ ඔය නිකන් බොරු මාකටිං කරන බොහෝ වෙලාවට ඉන්නේ ගම්පහ පැත්තේ සෙට් එක. ඉතින් කියන්න ඕනේ ගම්පහ පැත්තේ ඉන්නවා මිනිස්සු අන්ධ ළමයි දෙන්නේ බඩු හරියට දෙයක් කියලා දෙන්නෙම නැහැ. ඔයාලා මේ පැත්තකින් බඩුවක් ගන්නවා නම් කීප දෙනා ඉන්නේ විශ්වාස කරන්න පුළුවන්. එක්කෙනෙක් තමයි කවුද P&D sounds අපේ P&D sounds අන්න එයාගෙන් හරි දෙයක් අහලා ඇම්පයක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ ඇම්පයක් ගනිද්දි ඔයාලා ගන්නේ වැඩක් කරන්න හිතන්නකෝ ඔයාලා ඇත්තටම මියුසිකල් ෆීල්ඩ් එකේ ලයිව් බෑන්ඩ් ෆීල්ඩ් එකේ වැඩක් කරන්න නම් ගන්න වැඩක් අතරමැදදී මේ ඔයාලට මේ ඇම්ප් එක මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ යකෝ මේ ඇම්ප් එක වැඩක් නැහැ මේ ලක්ෂ එකමාරක් විතර දීලා ගත්ත ඇම්ප් එක මොකද්ද මේකට උනේ සමහරු මාසෙයි දෙකයි වැඩ ගන්න ලෙඩ එනවා හදන්න අරන් යනවා. ඉතින් මේවයි තියෙනවා ඇතුලේ මේ කම්පෝනන්ට්ස් මේ කම්පෝනන්ට්ස් වල ක්වොලිටි එකත් එක්ක තමයි ඇම්ප් එකේ මිල තීරණය වෙන්නේ. ඊළඟට මේ ගොඩාක් දැන් ගේන ඇම්ප් චයිනා ඇම්ප් මේක නම් මේ වෙන ඇම්ප් එකේ ස්පෙක් ෂීට් එකක් මේ ඇම්ප් එකේ නෙමෙයි. ඉතින් මේ මිනිසුන්ගේ බොරු වලට අහු වෙන්නේ නැතුව බඩුවක් ගන්න කොහොමද කියලා අපි ඉස්සරහට දෙන්න යනවා ඔයාලට හොඳ කියන්නේ පොඩි අධ්‍යාපනයක් මේක ගැන බේසික් එක කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සු නිකන් අපිටත් ටෝක්ස් දෙනවා සමහර කාලට ඒව අහන්න ගියාම අපිටත් මල පයින්නවා අපි බයිනෝ මේ ඉතින් අර ඔක්කොටම පොදුවේ අපි දෙයක් කියලා දෙන්නම් බේසික් එක මේක ඩීප් ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රොනික මේ සර්කිට් පද්ධති හැදෙන්නේ කොහොමද කියන නොලෙජ් එක ඇත්තටම මටවත් නැහැ. ඒ වුණාට බේසික් නොලෙජ් එක ඕන කෙනෙක්ට ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් අර මේ හොයලා මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 15ක් විතර වෙනවා මේ වෙනකොට සවුන්ඩ් ෆීල්ඩ් එකේ සම්පූර්ණ ඒ කියන්නේ මේවා නෙමෙයි මම පාරණ ස්ටීරියෝ ඇම්ප් 5 piece setup මේ හැමදේම එක්ස්පීරියන්ස් කරලා ආපු කෙනෙක් මෙතනට වින්ටේජ් setup හැමදේම අතගාලා ආපු කෙනෙක්. ඉතින් මේව ගැන දැනුමක් තියෙන්න ඕනේ ඇත්තට මේක කරන්න 100% දැනුමක් නැතත් ඔයාලට 120ක්වත් හරි නොලෙජ් එකක් තියෙන්න ඕනේ මේකෙන් ගේමක් ගහගන්න. නැත්තම් ඔයාට වෙන්නේ ඔයා මොන හරි බඩු ටිකක් ගන්නවා අවුරුදු 3යි 4යි වැඩක් නැහැ ඔයා DJ කෙනෙක් ඉන්න වැඩක් නැහැ. අන්තිමට ගත්ත බඩුවේ මාකට් එකකුත් නැහැ. ඔයා මාක් හරි කොහෙට හරි ඇඳිලා කොළඹ තියෙන ලොකු මේ කඩ නම් කියාගත්තේව ඒවට සල්ලි ගෙවලා ඒව පෝසත් කරලා ඔයා ඉන්න එක තමයි කරන්නේ. ඉතින් හරියට ඇම්ප්ලිෆයි එකක් ගන්නවා නම් ඔයාට දැනුම තියෙන්න ඕනේ. ඔයාගේ සවුන්ඩ් සෙටප් එකක් හදාගන්න ඔයාට දැනුම තියෙන්න ඕනේ. ඔයා මික්ස් කරනවා නම් ඔයාට දැනුම තියෙන්න ඕනේ. ඉතින් ඒ ටික ගැන මේ හරි වීඩියෝ එකක් මම අරන් එන්නම්. මේක මේ අපේ TD 3000 කියන ඇම්ප් එක. ඉතින් සමහරු මේකටත් කතා කියලා තිබ්බා. මේකේ තියෙන්නේ වොට් 3000 කියලා. මුළු ඇම්ප් එකම වොට් 3000 කියාගත්තේ උන් ඉන්නවා. ඉතින් මේ මිනිස්සු දැකලවත් නැතුව ඇති මේ PowerSoft K10 K20 වගේ ඇම්ප්ස් කිලෝ 10ක්වත් බර නැහැ. මෙහෙම අතර ගන්න පුළුවන්. ඒ වගේ ඇම්ප්ස් වල වොට් 11000 16000 තියෙන පවර්ස් තියෙන ඇම්ප්ස් තියෙනවා. ඉතින් මේවා ටෙක්නොලොජි එක වෙනස්. ඉස්සර ක්ලාස් AB ටෙක්නොලොජි වගේ මේවා බරටම හදලා බර බලලා උස්සලා ඇම්ප් ගන්න එපා. කවදාකවත් ඒ දේ කරන්න එපා. ඔයාට මේ චැසි එකේ බරත් එක්ක තමයි උස්සන්නේ ඇම්ප් එක උස්සද්දි. ඊට වඩා බලන දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ සවුන්ඩ් සෙටප් එකත් එක්ක ඔයාගේ තියෙන ස්පීකර් සෙට් එකත් එක්ක ඔයාලට මැච් වෙන ඇම්ප් එක ගන්න නම් බාර නෙමෙයි වොට් ගන්න නෙමෙයි ඊට වඩා බලන්න ගොඩක් දේවල් තියෙනවා ඇම්ප් එක. ඒක දැනුවත් කරන්න ගත්තේ ඔයාලට ඉස්සරහින් දෙන්නම් හොඳ වීඩියෝස් ටිකක් කොහොමද ඇම්ප් එකක ඔයාගේ ස්පීකර්ස් වල මැච් වෙන්නේ RMS ගණන් ඕම්ස් ගණන් ඩෑම්පින් එකත් එක්ක කොහොමද ඔයා ඊළඟට ස්පීකර් වයර්ස්
මේ හැමදේමත් එක්ක ඔයා කොහොමද ඇම්පයක් සිලෙක්ට් කරගන්න ඕනේ, සවුන්ඩ් සෙටප් එකක් හදාගන්න ඕනේ කියලා මම කියලා දෙනවා. එතකොට ඔය කෙට්ටවත් බොරුවට කියලා මිනිසුන් අන්දන්න බෑ. අනිත් එක ස්පීකර්ස් පෙට්ටි, ගුල්ල ගහන පෙට්ටි ඒගොල්ලෝ අපිට කතා කරලා තියෙනවා. ගොඩක්ම ගම්පහ පැත්තෙන් අවුරුද්දයි ගුල්ල ගහනවා. ඉතින් ප්‍රමිතියක් නැති වැඩ. ඔයාලා අහුවෙන්න එපා, කොල්ට යන්න නැති වැඩ. මතක තියාගන්න අනිවාර්යෙන් ලාභ බඩුවේ හිලක් කියලා. ඉතින් අපි හරි දෙය කියලා ඒ මිලට විතරයි විකුණන්නේ. නැත්නම් අපි ඒක එතනින්ම නවත්තනවා මේ බිස්නස් එක. කතාවත් කරන්නේ මම නම් මේ මිල අඩුවෙන් හදන්න ඕන නම් මම කියන්නේ ගිහිල්ලා හදාගන්න ඕන තැනකින්. අපි හදන්නේ ස්ටෑන්ඩඩ් එකට. ඔයාට බඩුවක් ගන්න ඕන නම් ස්ටෑන්ඩඩ් එකට හදලා දෙන ඕන දෙයක්. නැතුව අපි අපේ නම කැත කරගන්නේ නැහැ අඩුවට වැඩ කළා.